2025 වසරේ මාර්තු මාසේ 1 වෙනිදා ඉඳන් මාර්තු 31 දක්වා ලග්න පලාඵල තමයි මම දැන් මේ මොහොතේ ගෙනෙන්නේ. එතකොට අපි මේෂ ලග්නයට කොහොමද කියලා බලමු තත්වය. මේෂ ලග්නයේ මේ වෙද්දී ඔබට මාර්තු 29 දින සෙනසුරු ලග්නේ රාශියකට ආරම්භයක් ලැබෙනවා වසර 7හමාරක. මේ කාලය තුල ආදායම් මාර්ග සම්බන්ධ පොඩි ගැටලු තත්ත්වයන් ඔබට මතුවිය හැකියි. මීට අමතරව ඔබ විශේෂයෙන් ආයෝජන අවස්ථා කරන්නට බලාපොරොත්තු වන්නේ නම් ඒවා ගැන තව දුරටත් සිතා බැලිය යුතු කාලයක් උදා වෙලා තියෙනවා. හේතුව යම් ආයෝජන තත්ත්වවලින් ඔබට පාඩු ලැබිය හැකි තත්ත්වයක් තමයි මේ ග්‍රහ තත්ත්ව ඔක්කොම පෙන්눔 කරන්නේ. මීළඟට ඔබගේ ඔබ ඉගෙනීම ලබන දරුවෙක් නම් ඔබගේ අධ්‍යාපන කටයුතු වල තරමක් බාධාකාරී ගති ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. තද හිතුවක්කාර ගති, මුරණ්ඩු ගති වගේම ධාරණ ශක්තිය ඔබට මද වෙන්න පුළුවන්. මීළඟට රැකිරක්ෂා කටයුතු ගැන බැලීමේදී රැකිරක්ෂා කටයුතු බිඳ වැටීමක් හෝ අලුත් රැකියාවකට බැඳීමකට හෝ වෙන තත්ත්වයක් ඇතිවිය හැකියි. ඔබට පවතින කේන්ති ගති, තද හිතුවක්කාර ගති පාලනය කරගෙන තමන්ගේ ඉදිරි කටයුතු වලට යා යුතු කාලයක් වෙනවා. ඊළඟට ගෙදර දොර පවා විශේෂයෙන් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය තරම් යහපත් අතරපත් නොවෙන්නට පුළුවන්. ගෙදර දොර වුවද පොඩි ප්‍රශ්නකාරී ගැටුම්කාරී තත්ත්ව දුරදිග යාමත් විශේෂයෙන් ඔබ විවාහක අයෙක් නම් ඔබේ බිරිඳ හෝ සැමියා සමග තිබෙන පොඩි ආරවුල් දුරදිග යාමේ තත්ත්ව පෙන්눔 කරන්න පුළුවන්. ඒ වගේම ඔබ විවාහ අපේක්ෂිත කෙනෙක් නම් සමහර අවස්ථාවලදී ඔබගේ විවාහ යෝග බිඳ වැටීමට, මංගල යෝජනා බිඳ වැටීමට වගේ තත්ත්වවලට ඔබපත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ කාලයේ ඇතුළත හදිසි අනතුරු තත්ත්වත් ඔබට බලපාවි. වෘෂභ ලග්නය ගැන බැලූ කල මේ මාර්තු මාසයේ ඔබට මාර්තු 14 රවි මීන රාශියට පැමිණෙන අවස්ථාව. රැකියාවේ බලාපොරොත්තු නොවූ පීඩනකාරී තත්ත්ව ඔබට ඇති වෙන්න පුළුවන්. ඇතැම් විට ඔබ ප්‍රධානීන් සමග ගැටුම් ඇති කරගන්න පවා පුළුවන්. ඊට අමතරව මේ කාලය තුල මුල් සති දෙකෙන් පසුව මාර්තු 15න් පසුව ඔබට මේ පීඩාකාරී තත්ත්ව තරමක් දුරට අඩු වී යාමට හැකියි. මීට අමතරව ඔබගේ සහකරු සහ සහකාරිය සමග ඔබගේ විවාහ සහකරු හෝ සහකාරිය සමග මතගැටුම් ඇති වෙන්නත් පුළුවන්. විශේෂයෙන් අනවශ්‍ය දෙයට මිල මුදල් ඔබ වියදම් කරන කාලයක් වේවි. ලෙඩ රෝග වලටත් හිතුවටත් වඩා මුදලක් ඔබට වැය කරන්නට සිදුවන කාලයක් වේවි. ඒ වගේම විශේෂයෙන් ඥාතීන් වෙනුවෙන් ඔබ කැපවී කටයුතු කරන්නට වන කාලයක් වේවි. මිථුන ලග්නයේ ගත් කල ඔබට ජයග්‍රහණ කිහිපයක් ලබා ගත හැකි මාසයක්. විශේෂයෙන්ම මාර්තු 29න් පසු ඔබගේ රවි 10 වෙනිට පැමිණීම මත ගැටලු විසඳීමට ඔබට අවස්ථාව ලැබෙයි. අනුන්ගේ ප්‍රශ්න විසඳන්නට ඔබට හැකි වෙන අවස්ථාවක් වේවි. ඒ වගේම රැකිරක්ෂා කටයුතු වල මාර්තු 14න් පසුව තත්වය ඉතාමත් යහපත්. බොහෝ දුරට ඔබ කලක සිට බලාපොරොත්තු වූ රැකියාවේ උසස් වීමක් හෝ අලුත් රැකියාවකට බැඳීමට ඔබ බලාපොරොත්තු වෙලා සිටියා නම් ඒ සඳහා ඔබට හොඳම කාලය මාර්තු 14න් පසුව උදා වේවි. බොහෝ දුරට ඔබ අලුත් රැකියාවක් සඳහා ඉල්ලුම් කරන්නේ නම් මාර්තු 14න් පසු කාලයේ ඔබට ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ වගේ දේවල් වලට කැඳවීම පවා ලැබෙන අවස්ථාවක් වේවි. ඒ වගේම ප්‍රමාද වූ උසස් වීම, රැකියා ආයතනයේ යම් දීමනා වරප්‍රසාද ඔබට යම් ප්‍රමාදයක් තිබුණා නම් ඒවාද ලබන්නට සුදුසු වෙන කාලයක් වනවා. වැඩ කටයුතු ඔබ හිතුවාටත් වඩා අධික විය හැකි කාලයක්. නමුත් ඒ වැඩවලින් ඔබ වෙහෙසටපත් වුවත් ඔබට සෑහෙන දුරට ධන මාර්ගවල විවර වෙන අවස්ථාවක් ඇති වෙනවා ඇති. ඒ වගේම ඔබ වැඩිපුර පිනට දහමට යොමු වන කාලයක් වෙයි. විශේෂයෙන්ම ඔබ ආශ්‍රය කරන පුද්ගලයන් නිසා
මේ අවස්ථාවේ මේ මාර්තු 15න් පසු ප්‍රශ්නකාරී තත්ත්ව ඔබට මතුවීමට හැකියි. බලාපොරොත්තු නොවූ විශේෂයෙන්ම වාහන අනතුරු වැනි තත්ත්ව පවතින නිසා ඉතාමත්ම කල්පනාකාරීව ගත යුතු කාලයක්. ඒ වගේම ඉගෙන ගන්නා දරුවන්ට තමාගේ ඉගෙනීමේ දක්ෂතා පෙන්눔 කරන්නට හැකිවන කාලයක්. ඒ වගේම ව්‍යාපාරිකයින් හට නව ආයෝජන අවස්ථා ඇති කරන කාලයක්. කටක ලග්නය ඔබ දැනට ගත කරන්න මේ කාලය බාධක මැද ඉදිරියට ආපු ගමනක්. එතකොට මාර්තු 29 දින ඔබට තිබෙන මේ අෂ්ටම ඒරාෂ්ටක අපලය සදහටම ඔබෙන් මේ වසර කිහිපයට ඉවත් වෙන මොහොතක්. එතකොට තිබුණ හැම බාධකයක්ම ටිකෙන් ටික දුරු වේගන යන අවස්ථාවක්. විදේශගත වීමට හෝ විදේශගත අධ්‍යාපනයකට හෝ ඔබ උත්සාහ කරන්නේ නම් මාර්තු 29න් පස්සේ ඒ සඳහා ඔබට අවස්ථාව ලැබෙනවා ඇති. ඒ වගේම ඔබ විවාහ අපේක්ෂිත කෙනෙක් නම් මාර්තු 29න් පසු ඔබට සුදුසු විවාහ යෝජනා ස්ථීර වීමක්ද අඹුසැමියන් අතර වාසනාවන්ත දරුපත් ඇතිවීමටද හැකි කාලයක්. සිංහ ලග්නය ඔබට මාර්තු 29 දින සෙනසුරුගේ අෂ්ටම ඒරාෂ්ටක අපලය ලබන මොහොතක්. එතකොට ඔබගේ ශක්තිය ධෛර්යය මනබනින කාලයක් ලෙසට මේ කාලය අපිට හඳුන්වා දීමට හැකි. විවිධාකාර වූ බාධක ඔබ හිස මත පතිත වන කාලයක්. ඒ සියල්ල දරාගෙන ඉදිරියට යාමේ වාසනාවත් ඔබ උපතින් ලබාගෙන තිබෙනවා. ඒ වගේම අධික කේන්ති ගති, තද හිතුවක්කාරී ගති, ඇතැම් විට ඔබ නීතියට පිටුපා වැඩ කටයුතු කරන්නට යන ගතිත් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන් ගොඩනැගිලි පොළව බිම ආශ්‍රිතව රැකියා කරන ඔබට යම් දියුණු මට්ටමේ තත්වයක් මේ කාලය අපේක්ෂා කරන්නට පුළුවන්. ඒ වගේම ඉලක්කවලට යන්නට පුළුවන් කාලයක් බාධක මැඩගෙන විශේෂයෙන්ම ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් දැඩි වෙහෙසක් ගෙන කටයුතු කරන්නට වන කාලයක්. ඔබට තියෙන ශරීර සෞඛ්‍ය ගැන බැලූ කල විශේෂයෙන් උෂ්ණාධික බව මත හටගන්නා රෝග, හමේ රෝග තත්ත්වවලට පවා ඔබට ඉඩ ඇති කාලයක්. අනතුරු වලින් ඔබ ප්‍රවේශම් විය යුතු කාලයක්. ඔබ අටවැන්නේ සෙනසුරු ගමන් කිරීම නිසා. කන්‍යා ලග්නය ඔබ මේ වෙනකොට යම් ස්ථාන මාරුවක් අපේක්ෂාන් සිටි අයෙකු නම් ඔබට මේ ස්ථාන මාරුව ලැබීමට වඩාත්ම සුදුසු කාලය තමයි මේ මාර්තු මාසය. එසේම බාධක මැද වුවද ඔබේ කටයුතු ඔබ අරමුණ කරාගෙන යන කාලයක්. විශේෂයෙන්ම ව්‍යාපාරිකයින්ට තමන්ට තිබූ බාධක අවහිරතා දුරු වෙන කාලයක්. ඔබ සමග කටයුතු කරන පුද්ගලයන් සමග ඔබේ වචනේ නිසා හිතමනාප ඇති වෙන්න පුළුවන් කාලයක්. ඒ නිසා පුළුවන් තරම් ඔබ කරන කටයුතු වලදී සාමයෙන් සමගියෙන් කටයුතු කිරීම වැදගත් වන කාලයක්. ආයෝජන වලදී ඔබ ප්‍රවේශම් විය යුතු කාලයක්. එසේම අලුත් ව්‍යාපාර, හවුල් ව්‍යාපාරවලදී පුළුවන් තරම් ඒ පිළිබඳව ඔබ දන්නා වැඩිහිටි උපදේශකයන්ගෙන් යමක් දැන විමසා ගත යුතු කාලයක් වෙනවා. ගෙදර දොර කටයුතු වල ඔබ නව නිවසක කොටසක් හෝ සාදනවා නම්, නිවසක යම් අලුත් වැඩියා කටයුත්තක් කරනවා නම් එම කටයුතු අවසනක් දකින්නට හැකි වෙන කාලයක් විදිහට මේ මාර්තු මාසයේ දක්වන්න පුළුවන්. ඔබට මෙම කාලය යහපත්. නීච භංග රාජයෝගයක් මෙන්ම විපරීත පරිවර්තන යෝගයක්ද එකතු වෙලා තියෙන මේ කාලේ විශේෂයෙන් ඉගෙන ගන්නා දරුවන්ට මාර්තු 5 ශනි අස්ත වීම මත අධ්‍යාපන කටයුතු වල සාර්ථක ගමනක් ඉදිරියට පය තියන්න පුළුවන් අවස්ථාවක් ඔබට ලැබේවි. බාධක තිබුණත් මේ බාධක සුණු විසුණු වෙලා ඉදිරියට යන්න පුළුවන් ගති ඇති වේවි. අසනීප තත්ත්ව විදිහට සෙම් රෝග, ශරීර උෂ්ණ ගති ආදී ඇති වෙන්න පුළුවන්. තුලා ලග්නය
ඔබේ ආත්ම විශ්වාසය ඔබට ප්‍රබලව දැනෙන කාලයක්. ආත්ම විශ්වාසය ප්‍රබලව ඔබ සමග සිටින කාලයක් වෙයි. රැකියා සම්බන්ධ විශේෂයෙන් තමන්ගේ ආදායම් මාර්ග සම්බන්ධව ඔබ විශේෂ අවධානයකින් යොමු කළ යුතු කාලයක්. විශේෂයෙන් අනුන් වෙනුවෙන් මිල මුදල් සම්බන්ධයෙන් ඇපවීම් නොකළ යුතු කාලයක්. වෙනදාට වඩා ඔබ ප්‍රවේශම් සහගත විය යුතු කාලයක්. රැකියා කටයුතු අති දුෂ්කර වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මානසික පීඩාව තරමක් වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මුල් සති දෙකෙන් පසු රැකියාව සම්බන්ධ ඔබ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ගෙදර දොර විශේෂයෙන් පොඩි පොඩි ආරවුල් තත්ත්ව දුර දිග යා හැකි. ව්‍යාපාර ගොවිතැන් රැකිරක්ෂා කටයුතු වල මාර්තු මුල් සති දෙක වඩාත් අවදානම් තත්ත්වයක් පවතිනවා. බොහෝ විට නොසිතූ දෙයට ඔබේ තැන්පත් ධනය පවා වියදම් විය හැකිය. ඒ වගේම ලෙඩ රෝග ගැනගත් කල ඔබට ශරීරයේ දැවිලි ගති, කල් අල්ලන බඩේ අමාරු ආදිය ඇතිවීමට පුළුවන්. විශේෂයෙන් විවාහ අපේක්ෂාවෙන් සිටින පුද්ගලයන් හට යහපත් විවාහ යෝජනා ලැබුණත් මේවා ස්ථීර වීමට කල්ගත වෙන ගති පෙන්නුම් කරනවා. සුළු ප්‍රශ්න, සුළු ආරවුල් මේවා නීති ප්‍රශ්න දක්වා දුරදිග යා හැකි කාලයක් වෙනවා. ඒ නිසා ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතු කාලයක්. විශේෂයෙන්ම ඔබ උදරාබාධ, ශරීර උෂ්ණ ගති ගැන ප්‍රවේශම් විය යුතු කාලයක්. වෘශ්චික ලග්නය ඔබට රැකියාවල ගැටලු ටිකෙන් ටික ලිහෙන්න ගන්න කාලයක්. ඔබගේ ආධිපත්‍ය ඔබට පැතිරවිය හැකි කාලයක්. විශේෂයෙන්ම සියලු දෙනාගේ සහාය ඔබට ලබා ගත හැකි කාලයක්. ඒ වගේම ඔබ දුෂ්කර කාර්තුවක් අවසන් කර ඔබ වසන්ත කාලයකට පැමිණ සිටිනවා මේ අවස්ථාව වන විට. ඔබගේ රැකිරක්ෂාවල විශේෂයෙන්ම ඔබ ස්ථාන මාරුවක් හෝ උසස් වීමක් අපේක්ෂාවෙන් සිටියේ නම් ඒවා ඔබට වෙහෙසීමකින් තොරව ලබා ගන්න පුළුවන් කාලයක් වෙනවා. විශේෂයෙන්ම රැකියා අපේක්ෂිත කෙනෙක් නම් ඔබට රැකියාවකට බැඳෙන්න පවා අවස්ථාව හිමි වෙන කාලයක්. ව්‍යාපාර කරන පුද්ගලයින්ට බාධක මැඩගෙන ඔබගේ කීර්ති නාමය ඉදිරියට ගෙනියන්න පුළුවන් කාලයක් වෙනවා. විවාහ අපේක්ෂකයින් හට සුදුසු විවාහ යෝජනා ලැබීමත් විවාහය ස්ථීර වීමත් සිදුවන කාලයක්. ධනලාභ ගැන බැලූ කල සුළු සුළු ලාභ ලැබීම් වලට ඔබට යහපත් වෙන කාලයක්. ධනු ලග්නය ඔබගේ අධ්‍යාපනය ගැන පළමුවෙන්ම අපි බලනවා නම් ඔබ අධ්‍යාපනය ලබන දරුවෙකු නම් ඔබගේ අධ්‍යාපනයේ ස්වර්ණමය දොරටුවක් විවර වන කාලයක් වෙයි මේ කාලය. විශේෂ දක්ෂතා පෙන්눔 කරන්නට ඔබට හැකි වෙන කාලයක්. විශේෂයෙන්ම විභාගවලට ඉදිරිපත් වෙනවා නම් ඔබට ජයග්‍රහණ ලබාගත හැකි කාලයක්. ඔබ විවාහ අපේක්ෂිතයෙක් නම් විවාහ සුබදායක තත්ත්වයක් පවතිනවා. මේ මාසයක් දෙකක් තුල එම විවාහ යෝජනා පැමිණෙන දේවල් ස්ථීර වීමට හැකි අවස්ථාවක් ඔබට පවතිනවා. විශේෂයෙන්ම අනවශ්‍ය හිතවත්කම් දුරදිග යා හැකි කාලයක්. ඒ ගැන වඩාත් ප්‍රවේශම් විය යුතු කාලයක්. ඔබගේ කාලයත් මුදලුත් මෙම හිතවත්කම් නිසා විනාශ වෙට යා හැකි කාලයක් වෙනවා. ඒ වගේම හදිසි අනතුරු තත්ත්ව පවතිනවා. කරදර බාධක ආවාට ඒවා බොහෝ දුරට ඔබ ඉදිරියේ තුනී වී යන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. ඊළඟට ඔබගේ ශරීර ශක්තිය ගැන බැලූ විට ප්‍රතිශක්තිය අඩු වෙන කාලයක්. ඒ ගැනත් වඩාත් අවධානයක් යොමු කළ යුතුයි. ආවේගශීලී බව, අධික කේන්ති ගතිය ඔබ පාලනය කරගත යුතුයි. බලාපොරොත්තු සාර්ථක කරගන්නට පුළුවන් කාලයක් වනවා. විශේෂයෙන් ගොවිතැන් කටයුතු වල යෙදෙන පුද්ගලයන්ට ගොඩනැගිලි ආශ්‍රිත ව්‍යාපාරවල යෙදෙන ව්‍යාපාරිකයින්ට යහපත් කාලයක්. ගෙවල් දොරවල් අලුත් වැඩියා කරන්නට, අලුතින් නිවාස සාදන්නට ඔබට අදහසක් තිබේ නම් ඒ සඳහා හොඳම කාලයක් පැමිණ ඇති බව කිව යුතුමයි. ලැබීම් සම්බන්ධයෙන් ඉතාමත් යහපත්. ඒ වගේම
මේ කාලය තුල ඔබ වෙනුවෙන් ඔබට වඩා උසස් අය ඔබට ආධාර උපකාර කිරීමට පෙළඹෙන කාලයක් වෙයි. ඔවුන් නිතර ඔබේ දියුණුවට අත දෙන්න පුළුවන් මාසයක් වෙයි මේ කාලය. එසේම මාර්තු 15 දක්වා වාරින් වාරේ බාධක පැමිණියත් ඒවා සුළු බාධක ලෙස මගහැරී යාමට ඔබට ශක්තිය තියෙනවා. මකර ලග්නය ඒ රාෂ්ටක අපලය ඔබෙන් ඉවත් වන කාලයක්. වසර 7මාරක තිබුණු අපලයෙන් ඔබ නිදහස් වන කාලයක්. තිබූ කරදර පීඩා වලින් ඔබ ටිකෙන් ටික ඉවත් වෙලා ඔබ නැගිටින කාලයක්. මුල් සති දෙක තුල අනවශ්‍ය දේට වියදම් යෙදේවි. බොහෝ දුරට අසනීප තත්ත්වවලට පවා ඉඩ තිබේවි. විශේෂයෙන් ඔබ මිල මුදල් ණයට දෙන්නට ආයෝජන අවස්ථාවලට බැංකුවකින් ණයක් ගැනීමට ඔබ කල්පනා කරනවා නම් තරමක් දුරට ඔබ මාර්තු 30න් පසු ඒ කටයුතු කරනවා නම් ගොඩක් හොඳයි. ඊළඟට විශේෂයෙන්ම ඉඩකඩම් මිලදී ගැනීමක් හෝ අලුත් ව්‍යාපාරයකට ඔබ අතගසන්නට සිතනවා නම් එයටත් යහපත් කාලයක් වනවා. අධ්‍යාපනය ලබන දරුවන්ගේ සැඟවුණු දක්ෂතා ඉස්මතු විය හැකි කාලයක්. ධාරණ ශක්තිය මතක ශක්තිය වර්ධනය විය හැකි කාලයක්. මේ කාලයේ විශේෂයෙන්ම තමන්ගෙන් උදව් ලබාගත්තු අයම තමන්ට බොහෝ දුරට චෝදනා එල්ල කරන්න පුළුවන් කාලයක්. ධන මාර්ගවල යම් ප්‍රවණතාවක් යම් සුබවාදී දැක්මක් ඔබට ලබා දැකගත හැකි කාලයක් උද වෙනවා. මීන ලග්නය ඔබට මේ කාලය මාර්තු 29 දින පැමිණෙන්නේ ලග්නයේ රාෂ්ටක අපලයකට. එතකොට මෙම අපලකාරී තත්වයෙන් තරමක් ඔබ පීඩා විඳිය හැකි මාසයක් වනවා. ඇතැම් අවස්ථාවලදී උරුම හිමිකම් ලැබීමක් ඔබට පෙන්눔 කරනවා. විශේෂයෙන්ම මව් පාර්ශවයෙන් ලැබීමට ප්‍රමාද වූ යම් දීපලක් ධනයක් තිබේ නම් ඒ පිළිබඳ සුභාරංචියක් ඔබට ලැබෙන්න පුළුවනි. ඒ වගේම ගෙයක් දොරක් සෑදීමට ඔබට අදහසක් තියෙනවා නම් ඒ මේ කාලේ සුබම කාලයක් වෙනවා. ඊළඟට විශේෂයෙන් ආර්ථික අපහසුතාවයකින් ඔබ පසුගිය වසර 2මාර පෙළුණා. ඒ කාලය ටිකෙන් ටික ඔබෙන් ඉවත් වී යන කාලයක්. ඔබට ධනලාභයක් ලැබීමට හැකි කාලයක්. ඔබ පින්කම් කිහිපයකට සහභාගී විය හැකි කාලයක් වෙනවා මේ මාසය. ඔබ විශේෂයෙන්ම දුර බැහැර ආගමික කටයුතු වලට යෙදීමට අවස්ථාව යෙදෙන කාලයක්. රෝග ගැනගත් කල ඔබට හදිසි අනතුරු තත්ත්ව පවතිනවා. ඔබ වැටීම් තැලීම් වලින් ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන්ම මේ කාලයේදී අනතුරු දරුණුවට පවතින කාලයක්. මාර්තු මාසයේදී ඔබට විශේෂ ග්‍රහ මාරුවක් දකින්නට ලැබෙනවා. ඒ සෙනසුරු මාරුව නම කිව්වත් හැමෝම බය වෙන පුද්ගලයෙක්ගේ මාරුවක් තමයි මේ දකින්න හම්බ වෙන්නේ. විශේෂයෙන් ඔහුගේ මාරුවෙන් ඔබේ ලග්නයට කොහොමද කියලා අපි බලමු. මේෂ ලග්නයට වසර 7මාරක ලග්නේ රාෂ්ටකයක් එක්ක තමයි සෙනසුරුගේ මාරුව 12 වෙනි කොටුවට පැමිණෙන්නේ. එතකොට බොහෝ දුරට ඔබට යම් දේවල් ජීවිතයේදී අභියෝග මැද හඹා යන්නට වෙන කාලයක් වෙයි. සියලු අභියෝග තමන් විසින්ම ජයග්‍රහණය කළ යුතුයි කියන අදිෂ්ඨානයේ සිට කටයුතු කරන්නට වෙයි. විශේෂයෙන් ඔබ ප්‍රවේශම් විය යුතුයි මිල මුදල් සම්බන්ධ ගනුදෙනුවලදී ඔබ රැවටීම් වලට ලක් විය හැකි. එසේම ඔබට විශේෂයෙන්ම මේ කාලය තරමක් දුෂ්කර වකවානුවක් බව මම පැහැදිලිව කියනවා. ඒ වගේම ඔබට මේ කාලය තුලදී දැඩි අභියෝගාත්මකව එන දිනේ පිළිගන්නට සිදුවෙන කාලයක් වෙයි. විශේෂයෙන්ම අනතුරුදායක තත්ත්ව පවතිනවා. මේ අනතුරු වලින් ඔබ ප්‍රවේශම් විය යුතු කාල සීමාවක් වනවා ඇති. වෘෂභ ලග්නයට සෙනසුරු වෙන්නේ 11 වෙනිට ඔබට තරම් පීඩාවක් එහිදී නොලැබුණත් ඔබ කරන කියන කටයුතු වල යම් යම් බාධක අවහිරතා ඇති වෙන්නට පුළුවන්. ඒවා මැඩගෙන ඉදිරියට යාමේ ශක්තියත් ඔබට තියෙන බව කිව යුතුයි. එසේම ඒ 11 වෙනිට පැමිණෙන සෙනසුරුගේ
යම් ලැබීමකුත් ඔබට හිමිකම තියෙන බව පැවසිය යුතුමයි. ඊළඟට මිථුන ලග්නයට ඔබගේ 10 වෙනිට සෙනසුරු පැමිණේවි. ඔබගේ රැකිරක්ෂා කටයුතු වල තරමක් කාර්යබහුලත්වය වැඩි වේවි. එසේම ආදායමත් ඒ හා සමගම ඔබ පසුපස එනවා අනිවාර්යෙන්ම. රැකිරක්ෂා කටයුතු වලදී ඔබ අන්‍යයන්ට උපදෙස් දීමට පවා පැසුණු මනසක් ඇති අයෙකුත් තරමට පිළිගැනීමක් ඔබට ලක් වෙන්නට හැකියාව පවතිනවා. එසේම ඕනෑම අන්‍යයන්ට කරන්නට බැරි වැඩක අභියෝගය ඔබ බාර ගන්නා කාලයක්. ඔබට රැකියා ස්ථානයේ උසස් වීම වලටත් යහපත් කාලයක් වෙනවා. කටක ලග්නයට ඔබට තිබූ අෂ්ටම ඒරාෂ්ටකය මෙම මාර්තු 29න් පස්සේ සදහටම ඉවත් වී යනවා. එහිදී ඔබ බොහෝ ප්‍රවේශම් විය යුතුයි. මාර්තු 29 දින වන විට මේ අවසන් මොහොත ගෙවෙන වෙලාවක් හදිසි අනතුරු තත්ත්ව පවතින්න පුළුවන්. වැටීම් තැලීම් අතපය දෙපා බිඳීම් වගේ මේවා වලින් ඔබ ප්‍රවේශම් විය යුතුයි. මේ කාලයේ ඔබ යම් ආබාධයකට ලක් වුවොත් කාලයක් එක්තැන් වී සිටීමට හෝ ආබාධ ශේෂයක් ඉතුරු වන්නට පුළුවන් නිසා සෞඛ්‍ය තත්ත්ව ගැන බැලූ කල තරමක් පීඩාකාරී සෞඛ්‍ය තත්ත්වයක් ඔබට සෙම් රෝග ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ යන කාලය තුල ඉතාමත් ප්‍රවේශම් සහගත විය යුතුයි. සිංහ ලග්න හිමි ඔබට සෙනසුරු පැමිණෙනවා 8 වෙනි ස්ථානයට අෂ්ටමේ රාෂ්ටකයක් ලෙසට. ඔබේ බලය අනසක පැතිරවීමට ඔබට හැකි කාලයක් වෙයි. ඔබගේ වචනයට මිනිසුන් නැමෙන කාලයක් වෙයි. විශේෂයෙන්ම නිරන්තරයෙන් ඔබ ආයතනයක නම් ඔබගේ නායකත්වය වුන් අපේක්ෂා කරන්නට පුළුවන් කාලයක් වෙනවා. එසේම ඔබ ගනු ලබන තීරණ බොහෝ දුරට ක්ෂණික තීරණ ගත්තත් ඒවා සිතා බලාගත් තීරණ තීන්දු මෙන්ම හරියන ලකුණු පැමිණෙනවා ඇති. එසේම මේ කාලය තුලදී විශේෂයෙන් ඔබ අනාගත ලාභ උදෙසා කරනු ලබන ආයෝජන වලින් වැළකී සිටිය යුතු කාලයක්. ධනු ලග්නය ඔබගේ 4 වෙනිට සෙනසුරු පැමිණෙනවා. ඔබ අලුතින් නිවසක් වගේ දෙයක් හදන්න අපේක්ෂාවෙන් සිටි කෙනෙක් නම් අලුතින් ඉඩමක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් ඔබ සිටී නම් ඔබට හැකියාව ලැබෙනවා මේ කටයුත්ත ජයග්‍රහණය කරන්න. ඔබ විදේශගත වීමට අපේක්ෂා කරන කෙනෙක් නම් ඔබට ඒ සඳහා මාර්ගයක් විවරනවා ඇති. එසේම මේ කාලය තුල විශේෂයෙන් ධනු ලග්න හිමි ඔබට ශරීර උෂ්ණත්වය මත හටගනු ලබන රෝග වගේ තත්ත්වවලට ලක් වෙන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් වාත රෝග වලට ඇතිවීමට හැකියාවක් පවතිනවා. මකර ලග්නය අවුරුදු 7මාරකින් පීඩා විඳි සෙනසුරු ඒ රාෂ්ටකය ඔබෙන් සදහටම ඉවත් වී යන කාලයක් මේ මාර්තු 29. එතකොට මේ කාලයේදී ඔබගේ තිබුණු පීඩාදිය කෙමෙන් ඉවත් වී යන කාලයක්. ඔබට නැවතත් මාර්ගයේ විවර වෙන කාලයක් පෙර සිටි ලෙසම කටයුතු කරන්නට. එසේම මේ කාලය තුලදී විශේෂයෙන්ම ඔබ ප්‍රවේශම් විය යුතුයි විශාල ලාභ උදෙසා මුදල් ආයෝජනය කරන්නට නොයා යුතු කාලයක් විදිහට දක්වනවා. හවුල් ව්‍යාපාර වලට ඉතාමත් අසුබ කාලයක් විදිහට දක්වනවා. කුම්භ ලග්නය ඔළුව උඩ තියාගත්තු බරක් ඔබ පැත්තකට තියාගන්න කාලයක්. අවුරුදු 5ක් ඔබ වින්ද වේදනාවන් හෙම්බත් වීම මානසිකත්ව බොහෝ දුරට ඉවත්ව යන කාලයක්. මේ කාලය තුල සැනසීම ඔබට හිමි වෙන කාලයක්. විශේෂයෙන් අලුත් අවස්ථා ඔබට මුණ ගැහෙන්න පුළුවන් කාලයක්. මේ කාලයේදී විශේෂයෙන්ම ඔබෙන් උදව් පතා පිරිස් පැමිණෙන කාලයක්. ඔබේ නම ජනප්‍රිය වන්නට සුදුසු කාලයක් වෙනවා ඇති. මීන ලග්නය ඔබට මේ මාර්තු 29 සෙනසුරු ඔබේ ලග්නයට පැමිණෙන කාලයක්. වැඩ කරන්න ලොකු හයියක් ඔබට ලබා දෙන කාලයක්. ඔබට අධික වෙහෙස වෙන්නට වෙන කාලයක්. අනුන් වෙනුවෙන් ඔබ කැපකිරීම කළ යුතු කාලයක්. ඔබේ අගය කාටවත් නොපෙනෙන කාලයක් වේවි. නමුත්
ඔබ කරන කැපකිරීම් වල ප්‍රතිඵලය ඔබට මේ වසර 2කමාර අවසානයේ දකින්න පුළුවන් වෙන සුබදායක තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන් සෙනසුරු ගෙන්වෙන හදිසි අනතුරු වලින් ඔබ ප්‍රවේශම් විය යුතු කාලයක්. හිතට හයියගෙන ඔබ නැගිටිය යුතු කාලයක් වෙනවා. විශේෂයෙන් ඉගෙන ගන්නා දරුවන්ට ධාරණ ශක්තිය අඩු වෙන්න පුළුවන්, මතක ශක්තිය අඩු වෙන්න පුළුවන්. ඔබ දිරියගෙන නැගිටිය යුතු කාලයක් වෙනවා. මේ තියෙන්නේ සමස්ත ලග්න 12ටම සෙනසුරු ඊරාෂ්ටකයේ ප්‍රතිඵල. ඔබගේ හඳහනේ ග්‍රහ පිහිටීම් අනුව මේ එකිනෙකාට වෙනස් විය හැකි. විශේෂයෙන් චන්ද්‍රයාගේ පිහිටීම් අනුව ප්‍රතිඵල අඩු වැඩි විය හැකි. ඒ නිසා ජ්‍යොතිෂ්‍යවේදියෙකු ලවා ඔබේ නියම තත්ත්වය පරීක්ෂා කර ගැනීමට ඔබට හැකි. හේතුව මේ තියෙන්නේ සමස්ත ග්‍රහයන් 12 දෙනාටම ප්‍රතිඵල නිසා වෙන්නේ.